මේ වීඩියෝ එකේදී මේ වගේ ප්‍රශ්නයක් අහම හිතන්නේ කොහොමද කියන එක කියලා දෙනවා. මේකට අවශ්‍ය කරන සිද්ධාන්ත ටික මම ඊට කලින් සතියේ ලයිව් එකකදී කියලා දීලා තියෙනවා. රයිට්. එතකොට මේකෙදී ඔයගලන්ට අවශ්‍ය කරන සිද්ධාන්ත ටික ගත්තොත් දැන් ප්‍රශ්නේදී කියනවානේ උත්තර කාචයක් තියෙනවා කියලා කියනවා. ඒ උත්තර කාචයක u දුරකින් තබලද වස්තුවක තාත්වික ප්‍රතිබිම්බයක් ගැන කියන්නේ. තාත්වික වුවහම එතකොට ආලෝක කිරණ ඇත්තටම එකතු වෙන්න ඕනේ ඒ ප්‍රතිබිම්බය හැදෙන්න නම්. එතකොට තාත්වික ප්‍රතිබිම්බයට කාචයේ සිට තියෙන දුර v. සරලව ගත්තොත් මොකද්ද මේ ප්‍රතිබිම්බයට තියෙන දුර? image distance. ඊළඟට කියනවා වස්තු ප්‍රතිබිම්බ දුර සහ වස්තු අතර ප්‍රස්ථාරයේ හැඩය වඩා සමාන වන්නේ මොකකටද කියලා අහනවා. රයිට්. එතකොට මේ ප්‍රශ්නේදී දැනගන්න තියෙන පොයින්ට්ස් දෙකයි. පයින් පොයින්ට් එක ගත්තොත් එහෙම ඔයාට මතක් වෙන්න ඕනේ උත්තර කාචයකට සමාන්තරව එන කිරණ. උත්තර කාචයකට සමාන්තරව එන කිරණ එකතු වෙන්නේ කොහෙද? නාභියේ. උත්තර කාචයකට සමාන්තරව කිරණ આવොත් එහෙම එකතු වෙන්නේ කොහෙද? නාභියේ. රයිට්. ඔන්න තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ පොයින්ට් එක. අනිත් එක උත්තර කාචයකට සමාන්තරව කිරණ එන්න නම් වස්තුව කොහෙද තියෙන්න ඕනේ? උත්තර කාචයට සමාන්තර කිරණ එන්න නම් වස්තුව තියෙන්න ඕනේ ළමයි. කොහෙද වස්තුව තියෙන්න ඕනේ? අනන්තේ. එතකොට වස්තු දුර අනන්තයකට යනවා. වස්තු දුර අනන්තයකට ආවම අපිට ඉර හඳ තාරකා වගේ වලින් කොහොමද ආලෝක කිරණා කියන්නේ මේ විදිහට සරල රේඛිය. එතකොට සරල රේඛිය වෙන ආලෝක කිරණ උත්තර කාචයට ආවට පස්සේ එකතු වෙන්නේ නාභියේ. රයිට්. හරි. එතකොට ඔන්න තමයි මුලින්ම දැනගන්න අවශ්‍ය පොයින්ට් එක. එහෙනම් වස්තු දුර අනන්තය වෙනකොට ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ කොහෙද? නාභියට සමාන තැනක. රයිට්. එතකොට අපි වස්තු දුර අනන්තය වුණොත් එimhe කියන වස්තු දුර අනන්තය වෙනවා කියන්නේ මෙන්න මෙහි කොහේ හරි ඈත ගගයක්. හරිද? මෙහි කොහේ හරි ඈත ගගයක් වෙනකොට ප්‍රතිබිම්බයට අදාළ දුර මොකක්ද වෙනවද? ප්‍රතිබිම්බයට අදාළ ප්‍රමාණය f ගේ ළඟින් යන ගානක් එනවා. රයිට්. එතකොට මෙයා අනන්තයේ ඉන්න අවස්ථාවක අපි අනන්තය කියන්නේ මෙන්න මේ ඩොටේ දුරක් ගැන හිතුව. මෙන්න මේ හරියට විතර ගමු. අනන්තය කියන එක මෙන්න මේ වගේ තැනක වස්තුව තියලා තියෙනකොට u කියන එක කියන අනන්තයකට යනකොට v ප්‍රතිබිම්බය කියන එක මොකක්ද වෙන්න ඕනේ? f ට සමාන ප්‍රමාණයකින් තියෙනවා. ඒ කියන්නේ උතනට අදාළ ලක්ෂ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ තැනක. ඊළඟ පොයින්ට් එක දැනගෙන තියෙනවා ළමයි. මොකද්ද? අපි වස්තුව තිබ්බොත් එහෙම ගාන්ට නාභිය උඩින්. හරිද? අපි වස්තුව ගෙනින් තිබ්බොත් එහෙම හරියටම නාභිය උඩින් ප්‍රතිබිම්බයක් හැදෙනවද? කොහොමද මොකද්ද වෙන්නේ? මෙයාට සමාන්තර කිරණ යනවා නාභිය හරහා නේද? ඊට පස්සේ අනිත් තව කිරණක් යනවා ප්‍රකාශ කේන්දරය හරහා. ඒතකොට අවසාන වශයෙන් කිරණ දෙකම මෙහෙම සමාන්තර වෙනවා. ඒ කියන්නේ මේ කිරණ දෙක අනන්තය එකතු වෙනවා කියලා තමයි අපි කියන්නේ. එතකොට ඊළඟ පොයින්ට් එක තමයි ළමයි අපි නාභිය උඩින් තිබ්බොත් එහෙම වස්තුව. ඒ කියන්නේ වස්තු දුර සමානයි නාභිය උනොත්. හරිද? u සමානයි f උනොත් මොකද්ද වෙන්නේ? වස්තු දුර කොහෙද යන්නේ? අනන්තයකට යනවා. සෝරි ප්‍රතිබිම්බ දුර. වස්තු දුර f උනොත් එහෙම ප්‍රතිබිම්බ දුර අනන්තයකට යනවා. රයිට්. එතකොට වස්තු දුර මෙන්න මෙයා f ට සමාන ප්‍රමාණයක් වුණොත් එහෙම ප්‍රතිබිම්බයට දාලා ප්‍රමාණය මොකක්ද වෙන්නේ? අනන්තයකට යනවා. එතකොට මෙන්න මේ හරිය වගේ මාක් වෙන්න ඕන. එතකොට ඔය ලක්ෂ දෙක යා කරාම අපිට එනවා මෙන්න මේ වගේ හැඩයක්. රයිට්. එතකොට ඔය වගේ හැඩයක් ඇවිල්ලා තියෙන්නේ මොන ප්‍රස්ථාරයේද? 4 වෙනි ප්‍රස්ථාරය. හරිද? ආයි කිව්වොත් එහෙම එච්චරයි. පොයින්ට්ස් දෙකයි. පොයින්ට් එක අනන්තයේ ඉඳන් එන වස්තුවක නම් ප්‍රතිබිම්බය හැදෙන්නේ නාභියේ. එක පොයින්ට් එකක්. ඊළඟට නාභියේ අපි වස්තුවක් තිබ්බොත් ඒ ප්‍රතිබිම්බය හැදෙන්නේ අනන්තේ. රයිට්. ඔන්න ඔයවත් එක අපිට ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට ලස්සනට ඇඳ ගන්න පුළුවන්. හරිනේ. රයිට්. එතකොට අපි යන් ඊළඟ ප්‍රශ්නෙට රිවිෂන් with MCQs එක. ඒ කියන්නේ MCQs එක රිවිෂන් කරන අඩේට කැමති ළමයි ජොයින් වෙන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තරය දාලා තියෙනවා. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. දිගටම මේ MCQ series එකත් එක්ක එකතු වෙන්න.